ගම්බීර පඤ්ඤං මේධාවින් මග්ගා මග්ගස්ස කෝවිදං උත්තමත්තං අනුපත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං තියුණු නුවණින් යුතු දක්ෂ වූ මගහා නොමග ගැන ලොව උතුම් මරුතට සපැමිණි යමෙක් වේනං ඒ කෙනා ගැන මම හඳුන්වා දෙමි බමුණු යන නම. යම්කිසි කෙනෙක් තියුණු නුවණින් තමන්ගේ අභ්‍යන්තර සතුරන්ව සාමාන්‍ය නුවණකින් අල්ලගන්න බෑ. තියුණු නුවණකින් තමන්ගේ අභ්‍යන්තර සතුරන්ව අඳුනාගෙන ඒ අභ්‍යන්තර සතුරන්ව නසන මඟ හොඳට පැහැදිලි කරගත්තා නම් ඒකට තමයි කියන්නේ මඟ නොමඟ අඳුනගත්තා කියලා. කොමඟද පින්වතුනි මඟ කොමක්ද නොමඟ? නොමඟ තමයි මිත්‍යා දෘෂ්ටිය. මාර්ගය සම්මා දිට්ඨිය. නොමඟ මිත්‍යා සංකල්ප, වැරදි සංකල්ප. හරි මඟ තමයි සම්මා සංකල්ප. නොමඟ වැරදි වචන. බොරු, කේලම්, හිස් වචන, පරුස වචන මේ තමයි නොමඟ. එහෙනම් හරි මඟ සම්මා වාචා. බොරුවෙන් වැළකීම, කේලමින් වැළකීම, පරුස වචනින් වැළකීම, හිස් වචනින් වැළකීම. නොමඟ තමයි මිත්‍යා කම්මන්ත, වැරදි ක්‍රියා. හරි මඟ සම්මා කම්මන්ත. නොමඟ මිත්‍යා ආජීවය, වැරදි ජීවිකා. හරි මඟ සම්මා ආජීවය. නොමඟ කියලා කියන්නේ මිත්‍යා වායාමය. හරි මඟ කියලා කියන්නේ අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් ගන්න සම්මා වායාමය. නොමඟ තමයි මිත්‍යා සතිය. හරි මඟ සම්මා සතිය. නොමඟ මිත්‍යා සමාධිය. හරි මඟ තමයි සම්මා සමාධිය. එතකොට නිවැරදි මාර්ගය කියලා කිව්වේ කොමකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වැරදි මාර්ගයේ වැටෙන්නේ නැතුව හරි මාර්ගය අඳුනාගෙන හරි මගේ ගමන් කරන ලොව උතුම් අරුතට, ලෝකේ උතුම් අරුතය කුමක්ද? ඒ අර්ථය තමයි නිවන කියන අර්ථය. ඊටත් වඩා අර්ථවත් දෙයක් මේ ලෝකෙ තවත් නෑ. ආන්ගේ රහතන් වහන්සේට කෙලෙස් නැසූ උත්තමයාට කියනවා බ්‍රාහ්මණයා කියලා.